පාස්කු ප්‍රහාරයට වගකීම් යුක්තන් නීතිය හමුවට පැමිණීම සඳහා අවශ්‍ය වන ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. අරගනිමින් ජනාධිපති කොමිෂන් වාර්තාවක් ආවා පාස්කු ප්‍රහාරය පිළිබඳ. ඒකේ සියලු වාර්තා සමාජයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරේ. සමහර ලේඛන කොටස් සංගවලා තමයි පාස්කු ප්‍රහාරයේ කොමිෂන් වාර්තාව එළියට ආවේ. පාස්කු ප්‍රහාරයේ ජනාධිපති කොමිෂන් සභාව වාර්තාවේ සියලු ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යවුවා. සියල්ල විමර්ශනය සංගවාත්මක ලේඛන අපි බලයට පත් වූ තාමත් ඒ ලේඛන සංගවලා තිබෙනවා. අපි සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොමු කරා. හොඳට කියවලා විමර්ශන ඉස්සරහට ගෙනියන්න. ඒක නිර්දේශ ගණනාවක් වෙනවා. ඒ නිර්දේශ ක්‍රියාත්මක කරා. ඒ වගේම තැනතන විභාරයේ පිළිබඳව තැනතන ආන්දෝලන තුඩුගෙන සිදුවීම් තියෙනවා. වෞද්‍ය පළමු පොලිස් නිලධාරී දෙදෙනා ඝාතනය කරපු තැනට ජැකට් එකක් පිළිගන්නේ කවුද? සැකයක් තියෙනවා. සමහර ඉනියන්ක තියෙනවා. ඒ දුරකථනය පාවිච්චි කරේ කවුද? සැකයක් තියෙනවා. අපි ඒ සැක කොහොම නිරාකරණය කරමින් පරීක්ෂණය විමර්ශන ක්‍රියාවලිය ඉදිරියට යමින් තිබෙනවා. මේ රටේ ජනතාවට පාස්කු ප්‍රහාරයේ සැබෑ වද උත්තර කරුවන් විතර කිරීමේ වගකීම අපි බාර අරගෙන ඉන්න අපි කරනවා. 2019 වසරේ අප්‍රේල් 21 වෙනිදා ලැබූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කර නිර්දෝෂ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවත් පත් කරනු ලැබුවේ 2019 වසරේ සැප්තැම්බර් 22 වෙනිදා. ඒ වක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්